හායි මම චිත්‍රාංගි රොඩ්රිගෝ අද මම ඔයාලට ගැස්ම සමග එකතු වෙලා කියලා දෙන්න හදන්නේ බීඩ්ස් එකතු කරලා නෙක්ලස් එකකුයි ඉයරින් එකකුයි ගොතාගන්නේ කොහොමද කියලා. අද අපි වෙනස්ම දෙයක් කරමු. මම මීට කලිනුත් ඉයරින්ග්ස් කරලා තියෙනවා. අද කරන්නේ වෙනස් දෙයක්. ඉතින් ඒක නිසා ඔයා මුල ඉඳලා අග වෙනකන් වීඩියෝ එක හරියට නරඹන්න. ඉතින් අපි දැන් බලමු කොහොමද ගොතාගන්නේ කියලා. දැන් ඔයාලට මම කියපු බීඩ් නෙක්ලස් එකයි ඉයරින්ග්ස් දෙකයි තමයි මේ තියෙන්නේ. මේක හදන්න හරි ලේසි. හරි ගොතන්න හරි ලේසි, අමාරු නැහැ. දැන් මේ වගේ ඉයරින්ග්ස් දෙකකුයි ලස්සන පෙන්ඩන්ට් එකකුයි මේ වගේ චේන් එකක් ගොතලා තමයි අපි මේ විදියට මේ නෙක්ලස් එකත් හදලා තියෙන්නේ. අපි බලමු ඉස්සෙල්ලම මොනවාද මේකට අවශ්‍ය කරන දේවල් කියලා. මම මේක කරන්නේ මේ T10 යාන් එක. ඔයා දන්නවනේ මේ වගේ බෝලත් එක්කලා තියෙන ඒක චුට්ටක් මේ විදියට මහතයි. ඒ වගේ T10 නූලක් තමයි මම මේකට අරන් තියෙන්නේ. ඔයත් ගන්න මේ වගේ T10 නූලක්. මම මේකේ මේ රින් එකට අරන් තියෙන්නේ ඔයා දන්නවා අපි විසි කරන අපි ඉවතලන දෙයක් තමයි අපේ වතුර බෝතල් වල එක බීම බෝතල් වල අපි මූඩිය ගලවනකොට යටින් තියෙනවා මේ වගේ කොටසක්. හරි මම ඒක අරගෙන තමයි අද මේ ඉයරින් එකයි මේ පෙන්ඩන්ට් එකයි කරන්නේ. මොකද මේක හරීම සැහැල්ලුයි. හරි බර නැහැ. ඉතින් මම කියන්නම් ඔයාලට ඔයත් මේ වගේ ටිකක් හොයාගන්න. මේක අපි ඉවත දාන දෙයක් නේ. මේකෙන් ගොඩාක් හොඳට අපිට මේක කරන්න පුළුවන්. ඒ වගේ රින්ග්ස් 3ක් ඔයාලට අවශ්‍ය වෙනවා. පාට ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ වගේම ඔයාට කැමති පාටට මැච් කරගන්න මේ වගේ බීඩ්ස් ටිකක් ඕන වෙනවා. ඒ වගේම ඉයරින්ග්ස් වලට මේ වගේ හුක් එක ඕන වෙනවා. ඒක ගෝල් පාටිනුත් තියෙනවා. මේ වගේ සිල්වර් පාටිනුත් තියෙනවා. පේනවනේ එතකොට ඒක හොඳටම. ඒ ටික අවශ්‍යයි අපිට ඒ අපේ ඉයරින්ග්ස් හදන්න. ඒ වගේම මම කරන්නේ අද මේක මිලිමීටර 2 හුක් එක. ඒ වගේම ඔයාට ඊටත් වඩා පොඩි, ඒ කියන්නේ 1.5යි ඒ වගේ මේ 1.7යි 5යි වගේ මේ වගේ චූටි නීඩල් එකක් තියෙන හුක් එකක් අවශ්‍යයි. ඒ වගේම ඔයාට මේ වගේ අපි සාමාන්‍යයෙන් මහන නීඩල් එකකුත් අවශ්‍යයි. ඔයාට මේ හීනිම හුක් එක නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. මොකද මේ හීනි නීඩල් එකක් ගත්තොතින් ඔයාට මට අවශ්‍ය කරන්නේ මේ බීඩ් එක පාස් කරගන්න පුළුවන් එකක් වෙන්න ඕන. මේ විදියට බීඩ්ස් පාස් කරන්න පුළුවන් වෙන එක. මොකද අපේ මේ අපි දැන් ගොතන්න ගන්න මේ දෙවනි එකෙන් සමහරක් බීඩ්ස් පාස් කරන්න බෑ. මොකද පොඩි බීඩ් එකක් නේ අපි සාමාන්‍යයෙන් විදිහේ පොඩි බීඩ් එකක් නේ අරන් දෙන්නේ. ඒක නිසා මේ නීඩල් එක තිබ්බත් ඇති මේ වගේ හීනිම හුක් එකක් නැති වුණත් කමක් නැහැ. ඒ වගේම කතුර ඕනේ. අපි දැන් බලමු මේක කොහොමද කරගන්නේ කියලා. දැන් ඔයා මේ රින් එකේ මේ වගේ මේ කොටසක් තියෙනවා ඇතුලේ. ඒක අපි සුද්ධ කරගන්න ඕන. හරි. ඔයාට කරන්න තියෙන්නේ ඔයා ගන්න මේ කතුරෙන් හරි මොකකින් හරි මේ විදියට අයින් වලින් මෙහෙම කපාලා ගන්න. හරි මේ විදියට පොඩ ඉදිරියට කපාගෙන යනකොට මේක කැපෙනවා. හරි මේ විදියට කපන්න. හරි මෙහෙම ටිකක් පොඩ්ඩක් දිගට කපලා ඉවර වෙලා ඔයාට පුළුවනි මේක ඇදලා අරගෙන මෙහෙම ගලවන්න. මෙහෙම මේක පොඩ්ඩක් දිගට කැපුවෙන් පස්සේ මේක ගැලවිලා එනවා. ඒ ආවයින් පස්සේ ඇතුලේ ඒ කොටස් ඉතුරු වෙනවා නම් චුට්ටිත්තක් විතර ඔයා මේ පේපර් කටර් එකකින් මේ විදියට අයින පොඩ්ඩක් හිමින් සීරුවේ මේ විදියට මේකෙන් මෙහෙම සුද්ධ කරන්න. ඉතින් අපි දැන් බලමු මේක කොහොමද අපි කරගන්නේ කියලා. ඉස්සෙල්ලම මම මේ තැඹිලි පාට නූලෙන් කරන්නේ ඒ නූලට ඔයා මේ බීඩ්ස් ටික මේ විදියට බීඩ්ස් 10ක් ඉස්සෙල්ලම ගොතන්න ඉස්සෙල්ලා නූලට මේම බීඩ්ස් 10ක් පාස් කරගන්න ඕනේ. හරිද? මේ විදියට 10යි. හරි මෙතන තියෙන්නේ 10ක් පාස් කරගන්න. කරලා ඉවරලා මේක මෙහෙම පැත්තකින් තියලා අපි මේ ගන්න රින් එක තියෙනවානේ. ඒ රින් එකට මේක අපි ඉස්සෙල්ලා සිංගල් ක්‍රොෂේ දාලා මේ රින් එක වහන්න ඕනේ. මේ විදියට රින් එක ඇතුළට තියලා මෙහෙම ඉස්සෙල්ලම ගැටයක් දාන්න. හරිද? දාලා ඉවර වෙලා මේක මෙහෙම අල්ලගෙන හරි දැන් අපි ගොතන විදියට ගොතන්න ඕනේ. ඔයා දන්නවා මේ රින්ග්ස් ගොතලා මේ කොහොමද මේ වහන්නේ කියලා. මම මීට කලිනුත් ඒවා කරලා තියෙනවා. හරිද? ගාණක් නෑ ඒකේ. මේ රින් එක සම්පූර්ණයෙන්ම වැහෙන ප්‍රමාණයට ගොඩම ළඟ කරගන්නත් එපා. රින් එකේ පාට වැහෙන ගානට ලස්සන්ට කරන්න. ඒක ඔයාලට පැහැදිලිනේ තේරෙනවානේ මේක අපි ගොතාගෙන යනට අපි මේකේ පාට වැහෙනවා කියලා. හරි. ඒක නිසා මේ විදියට අල්ලගෙන ඔහොම හොඳට ඉස්සරහට ලස්සන්ට මේක ගොතාගෙන යන්න ඕනේ. මේ විදියට සිංගල් ක්‍රොෂේ දාන්න. හරි. ඔන්න ඔහොම. පටන් ගැනීමේදී පොඩිවට මේක නූලත් එක්කලා පැටලිලා ඉන හින්දා පොඩි ගොරෝසුකමක් තියෙයි. ඒක අපි ගොතාගෙන යනකොට ඒක නැතුව යනවා මේ විදියට. හරි සිංගල් ක්‍රොෂේ මේම ගත්තා. මේ විදියට දැම්මා.
මෙහෙම ලං කරලා නූල හැබැයි චේන් එක හැම තිස්සෙම එකම ගානට තියාගෙන කරන්න ඕන. හරි. මම අර කියන්නේ හැම තිස්සෙම මේ නීට් වෙන්න ඕන. මේ අපි කරන ගොතන වැඩේ. හරි. මේ විදියට වටේටම ඔයා මේ විදියට එන්න ඕනේ. මේ ඔක්කොම දැන් මම මේ රින් එක වටේටම මේ සිංගල් ක්‍රොෂේ දාලා ඉවර කරලා තියෙන්නේ. පැහැදිලි නේද? මේ එතකොට පේන්නේ මේ මුකුත්ම. හරි. ඊට පස්සේ අපි කරන්න ඕන අන්තිමට ආවයින් පස්සේ මෙතන පළවෙනි සිංගල් ක්‍රොෂේ එකට මෙහෙම දාලා ස්ලිප් ස්ටිච් එකක් දාලා එකතු කරනවා. හරිද? ওই විදියට. හරි. ඔන්නෝම එකතු කරා. එකතු කරලා ඉවරලා අපි එක චේන් එකක් ඔහොම දාලා හරි ඉස්සරහට මේ තියෙන චේන් 10ට අපි සිංගල් ක්‍රොෂේ 10ක් දාගෙන යන්න ඕනේ. හරි. ඔයා හැබැයි හැම තිස්සෙම ලස්සන්ට නූල අරගෙන චේන් එක හරි ලස්සන්ට තියාගන්න ඕනේ. හොඳයි. මොකද නීට් වෙන්න ඕනේනේ අපි මේ ලස්සන ඉයරින් එකක් නේ කර ගොතන එකේදී කොයි එක ගොතන කොටත් ඔයා ඒක හරියටම බලන්න ඕන ලස්සන්ට නීට්වට තියන්න. හරි. ගොතන්න 3යි. හරි. නමයයි 10යි. හරි. ඔය විදිහට අපි චේන් 10ක් ඔන්න ගෙතුවා. දැන් ඊට පස්සේ අපි දැන් මේකට බීඩ් එකතු කරන්න හදන්නේ. හරි. කොහොමද කියලා බලමු බීඩ් එකතු කරන්නේ. දැන් අපි ඔන්න එක බීඩ් එකක් ගන්නවා. දැන් සිංගල් ක්‍රොෂේ 10ක් ඔතනට අපි දාලා තියෙන්නේ. හරි. මෙහෙම බීඩ් එක අරගෙන ඉවර වෙලා මේ පැත්තෙන් ඔහොම අරගෙන මේක බීඩ් එක ස්ලිප් ස්ටිච් එකෙන් එකතු කරනවා. හරිද? කරලා ඉවර වෙලා ඔයා මෙතන චේන් දෙකක් අතෑරලා තුන්වෙනි චේන් එකට සිංගල් ක්‍රොෂේ එකක් කොහොම දානවා. හරිද? හරි ලේසියි. හොඳයි. මේ විදියට අපේ බීඩ් එක එකතු කරන්න ඕනේ. දැන් ඊළඟට ආයිත් ඊළඟ බීඩ් එක ගන්නවා. දෙවෙනි බීඩ් එක. හරි. ඔහොම ලං කරලා අරගෙන ආයිසරයක් මෙහෙම දාලා මේ විදියට එකතු කරනවා. හරි. ඊට පස්සේ ආයිසරයක් 1යි 2යි අතෑරලා තුන්වෙනි එකෙන් මේක සිංගල් ක්‍රොෂේ එකකින් එකතු කරනවා. ඔය විදියට එකතු කරනවා. එකතු කරාම අපිට මේ විදියට එන්නේ. මම තව බීඩ් එකක් කරලා පෙන්නන්නම්. මේ විදියට අපි බීඩ් එක ළඟට ගත්තා. හරි. මේ විදියට චේන් එක අල්ලලා බීඩ් එකත් ඔහොම අල්ලගන්න. කිසිම පොඩ්ඩක්වත් අපහසු නෑ. බය වෙන්න එපා. මේක එහෙට මෙහෙට ගැලවුණා කියලා ඔයාට ආයිත් හදාගන්න පුළුවනි. හරි. ඒක නිසා ඔහොම කරලා අල්ලගෙන මේක පාස් කරන්න මේ චේන් එකෙන්. හරි. චේන් එක පොඩ්ඩක් ඔන්න මෙහෙම පොඩි බුරුලක් තියාගන්න. හරි. ඊට පස්සේ 1 2 3 තුන්වෙනි එකට සිංගල් ක්‍රොෂේ එකක් දාලා එකතු කරනවා. හරි. ඔන්න ඔය විදියට. පැහැදිලිද? හරි. දැක්කද මේ විදියට ලස්සන චේන් එකක් එක්කලා මේක එකතු වෙලා එනවා. ඒ එකතු වෙලා ආවයින් පස්සේ ඔයා අපි මේක බීඩ්ස් 9ක් වෙනකම්ම මේක මේ විදියටම අල්ලගෙන ඉස්සරහට එන්න ඕනේ මේ විදියට. ඒ එකතු කරගෙන ආවයින් පස්සේ මේ විදියට. දැන් මගේ මේ කලර් එක මාරු වුණා කියලා හිතන්න එපා. මං දැන් මේ විදියට ඒ බීඩ්ස් 9ම එකතු කරලා තියෙන්නේ. හරි. ඒ එකතු කරගෙන ආවයින් පස්සේ දැක්කද මේ විදියට එන්නේ ලස්සනට. එක බීඩ් එකක් දැන් අපිට මෙතන ඉතුරු වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයා මෙතන බීඩ්ස් 9ම එකතු කරලා ඉවර වෙලා ආයි සැරයක් ඔයා මෙතෙක් ඉඳන් තියෙන ඒ චේන් ගානට ආයිසරයක් සිංගල් ක්‍රොෂේ 10ක් දාගෙන අපි මේ පටන් ගත්තු තැනටම එන්න ඕනි. දැන් හදිස්සියවත් දැන් ඔයා දමේ රින් එකේ දාලා වටේ දාලා තියෙන සිංගල් ක්‍රොෂේ අනුව ඔයාට 10ට වැඩියෙන් ඉතුරු වෙනවා කියලා හිතෙනවා නම් සාමාන්‍යයෙන් 10ක් 8ක් වගේ එනවා. නමුත් ඒක ගැන හිතන්න එපා. ඔයාට 10ට වැඩියෙන් තියෙනවා නම් මේ ස්ටිචර්ස් ඔයා එකක් ඇරලා එකක් දාගෙන යන්න. හරි. දාගෙන ගියාම ඔයාට පේනවා මේක හරියට බැලන්ස් කරාම දැන් මෙතන අපි බීඩ්ස් 9ක් දාලා තියෙන්නේ. මේ පැත්තට 4යි මේ පැත්තට 4යි. මේ මැද එකේදී මෙතන හරියට මැද්ද ඉතුරු වෙන්න ඕනේ. 4ක් මේ පැත්තට 4ක් මේ පැත්තට තියලා මේකෙදි මෙතනට එන්න ඕන. මේ පැත්තට වැඩියෙන් ස්ටිචර්ස් තියෙනවා නම් එකක් ඇර එකක් වගේ දාලා සිංගල් ක්‍රොෂේ දාලා මෙතනට එන්න ඕන. හරිද? ඒ ආවයින් පස්සේ දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ මේක ඉයරින් එක හදන විදිය. හරි? දැන් අපි මේක මෙතනටම ඇවිල්ලා තියෙනවා. මේ අන්තිම තැනේදී අපි මේක මෙහෙම ස්ලිප් ස්ටිච් එකෙන් එකතු කරනවා. හරි. පැහැදිලි නේද? එකතු කරලා එක චේන් එකක් දාලා හරි අපි මේකේ නූල ටිකක් වැඩිපුරින් තියලා මේක නූල කපන්න ඕන. හරිද? නූල ඔහොම කපනවා. කපලා ඉවර වෙලා අපි මේ විදියට
මේකේ මේ නූල මේක බීඩ් එක ගැලවුණාට දැන් කමන්නේ නැහැ. ගලවලා ඉවර වෙලා මේ නූල මේ විදියට අදින්න. හොඳට ඇදලා ගන්න. හරි. අරගෙන ඉවර වෙලා අපි දැන් මේ අර අපි ගත්තු අපේ නීඩල් එක තියෙනවානේ. ඒ නීඩල් එකට මේ නූල දා ගන්න ඕනේ. හරි. නූල දාගෙන ඉවර වෙලා ඔයාලට මේ ගැජට් එක ගන්න පුළුවන් නීඩල්ස් වලට නූල් දාන්න. මොකද සමහරක් වෙලාවට හීනි වුණාම අපිට පේනවා මදීනේ. ඒක නිසා හරි ලේසියෙන් කාලය යන්නේ නැතිව මේ විදියට කරගන්න පුළුවන්. දාගෙන ඉවර වෙලා අපේ දැන් මේ තියෙනවනේ මේ බීඩ් එක වැඩිපුර අපේ 10 වෙනි බීඩ් එක ඒක ආයිසරෙන් මේකෙන් පාස් කරන්න. හරි. පාස් කරලා ඉවරලා මෙහෙම දාගන්න. දාගෙන ඉවරලා අපි දැන් අර අපේ හුක් එක තියෙනවනේ මේ ඉයරින් එකට අල්ලන හුක් එක ඒකත් මේ අතරින් ඔහොම යවලා මෙතනට ගන්න. හරි. අරගෙන ඉවර වෙලා ආයිසරයක් අපි මේක මේ පැත්තට දාලා මේ හුක් එක තද කරගන්න ඕනේ. තද කරන්න. ඊට පස්සේ ආයිසරයක් අපි මේක ආයිත් වටයක් මේ බීඩ් එකෙනුයි හුක් එකෙනුයි දෙකෙන්ම හොම දාන්න. එතකොට හොඳට හොඳ හයියකට මේක අපිට ගන්න පුළුවනි. හරි. ඊට පස්සේ ආයිසරයක් මේ ඇතුලෙන් ආයිත් මේ විදියට දාලා අනිත් පැත්තට අරගන්න. හැමතිස්සෙම ඔයා ගන්න බීඩ් එකත් එක්කලා මේ අපේ නීඩල් එක දාන්න පුළුවන්ද කියන එක බලලා ඉවරලා ඒ පොඩි නීඩල් එකක් ගන්න ඕනේ. හොඳේ. ඊට පස්සේ අවසන් වුණායින් පස්සේ ඔයා මේ නූල මේක වටෙන් ගෙනහිල්ලා සංගවලා මේ විදියට මේ ඇතුලෙන් මං අර කියලා දීලා තියෙන ෆිනිෂ් කරන විදිය මේ විදියට ඇතුලට ගෙනහිල්ලා කපලා ඔයා මේකට තව ෆැබ්‍රික් ග්ලූ ටිකකුත් දාලා හොඳට මේක හයිය කරගන්න ඕනේ. ඒ වගේ දෙකක් කරගන්න ඕනේ. ඊට පස්සේ මං ඔයාලට කියලා දෙන්නම් මාලෙට හදන එක තියෙනවානේ. හරි. මාලෙට හදන එකත් ඇවිල්ලා මෙතන දැන් අපි මේ විදියටම දැන් මම මේකෙන්ම කියන්නම්කො දැන් මාලේ හදන එක අපි දැන් මේ විදියට ඉවර කරනවානේ. හරි. ඉවර කරලා අපි මෙතන මේ බීඩ් එක මෙහෙම දාලා නූල ගන්න ඕන දිගටම. හරි. නූල දිගටම අරගෙන අපි මේ විදියට චේන් ඔයාට අවශ්‍ය ගානට දිගට හරි මේ විදියට ඔයාට අවශ්‍ය දිග ප්‍රමාණය එන ගානට මේ චේන් එක ගොතාගෙන ආයිසරයක් මෙතනින් පාස් කරලා මෙතනින් එකතු කරලා අර විදියටම සංගවලා මේ විදියට ෆැබ්‍රික් ග්ලූ ගාලා ඒක හරි ගස්ස ගන්න ඕනේ. ඔයාට එහෙම නැතිව ඔයාට මේ බීඩ් එක මේ විදියට හයි කරලා අර චේන් එක චුට්ටක් මෙහෙම ගොතන්න පුළුවන්. පොඩි ලූප් එකක් එන විදියට ගොතලා ඔයාගේ චේන් එකකට දාලා හරි ඒක මේ පෙන්ඩන්ට් එක පාවිච්චි කරන්න පුළුවනි. පැහැදිලි නේද? මේ විදියට නූලෙන්ම ගොතා ගන්නත් පුළුවනි. නැත්තම් චූටි ලූප් එකක් දාලා චේන් එක දාලා ඒ විදියට ගන්නත් පුළුවනි. හරි? මේ විදියට තමයි එතකොට අපිට ඒ නෙක්ලස් එකයි ඉයරින්ග්ස් දෙකයි ඉවර කරාම එන්නේ. මේ බලන්න. එතකොට මේ නෙක්ලස් එක ඒකත් ওই විදියට එනවා. ඔයාට චේන් එකක් උනත් දාලා මේකට පාවිච්චියට ගන්න පුළුවනි. මේක හරීම හැල්ලුයි. හරි? පොඩ්ඩක්වත් බර නෑ. මේක හරි හැල්ලුයි. ඒ කියන්නේ කනට දාන්න එහෙම පොඩි පොඩ්ඩක්වත් අපහසු නෑ. දැන් ඔයා දැක්කා අපි කොහොමද මේ ඉයරින්ග්ස් දෙකයි නෙක්ලස් එකයි කරේ කොහොමද කියලා. ලස්සන්ට ඔයාට ඒකට T10 නූල මම කිව්වේ පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ වගේ ඔයාට ලස්සන පාට ඔයාට ඕන විදියකට ලස්සන්ට ගලපලා බීඩ්ස් ලස්සන්ට එකතු කරලා ඔයා ඔය ඉයරින් එක හදාගන්න. ඉතින් අපි තවත් දවසක ගැස්ම සමග එකතු වෙමු.